ඔයා දකින මේ වීඩියෝ දර්ශනවල අයිතිය තියෙන්නේ Uncharted X YouTube channel එකේ පෙන්ට. ඒ නිසා මුලින්ම ඔහුට ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඔහුගේ channel එක නරඹන්නත් අමතක කරන්න එපා. සාදරයෙන් පිළිගන්නවා භෞතික YouTube channel එකට. ගොඩ කාලෙකින් අපිට දකුණු ඇමරිකාව ගැන කතා කරන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. විශේෂයෙන්ම පේරු ගැන. ඔලන්ටි ටොම්බෝ කියන්නේ පේරුවල ශුද්ධ වූ නිම්නය කියලා හඳුන්වන ප්‍රදේශයේ පිහිටලා තියෙන එක වැදගත් ඓතිහාසික ස්ථානයක්. මේ ස්ථානය ගැනත් මම කලින් කොටස් ගණනාවකින් විස්තර කරලා තියෙනවා. හැබැයි කතා කරන්න තවත් ගොඩක් දේවල් තියෙනවා. ඔලන්ටි ටොම්බෝ කියන මේ කුඩා නගරේ පිහිටලා තියෙන්නේ කඳු වලින් පට වෙලා තියෙන අලංකාර ප්‍රදේශයක. හරියටම කිව්වොත් නිම්නයක. මේ නගරයට ආසන්නෙන් ඇමසන් වැසිවනාන්තරයේ දිශාවට ගලා බසින උරුබම්බා ගංගාව දකින්න ලැබෙනවා. ඔලන්ටි ටොම්බෝ කියන්නේ ඉතා පැරණි ස්ථානයක්. මේ ස්ථානයේ අක්මුල් බැඳිලා තියෙන්නේ මෙගලිතික් නිර්මාණ සමගයි. මේ ස්ථානයේ අවධානය දිනා ගන්න සමත් වෙන ප්‍රධාන පුරාවිද්‍යාත්මක ස්ථානයේ පිහිටලා තියෙන්නේ. එහෙම නැත්නම් ඉති කරලා තියෙන්නේ ශුද්ධ වූ නිම්නේ නැගෙනහිර පැත්තෙන් පිහිටලා තියෙන කඳු බෑවුමේ. මේ ස්ථානයෙන් පේරුවල අපිට දකින්න ලැබෙන අපූර්ව මහා අනර්ගතම පාෂාණ නිර්මාණ හඳුනා ගන්න පුළුවන්. මේ ස්ථානයේ ඉහළ කොටසේ අපූර්ව ආකාරයට ඉදි කරපු ගල් වැටි කිහිපයක් දකින්න ලැබෙනවා. බොහෝ දුරට මේවා වට වෙලා තියෙන්නේ අතීතයේ පැවතුන දැවැන්ත මෙගලිතික් ව්‍යුහයක ඉදිකිරීම වලින් වෙන්න පුළුවන්. මේ ස්ථානයේ දකින්න ලැබෙන පාෂාණ බිත්ති හරි පුදුමාකාරයි. මේ ගල් බිත්තිවල දකින්න ලැබෙන්නේ කුස්කෝ නගරේ, සැක්සිහුමාන් වල, ඒ වගේම මාචු පිච්චු වගේ ස්ථානවල තියෙන ගල් බිත්තිවල දකින්න ලැබෙන ගති ලක්ෂණමයි. මනා නිර්වද්‍යතාවයක් සහිතව සූක්ෂම කපන ලද බහුකෝණාශ්‍රාකාර පාෂාණ කුට්ටි එක මත එක ස්ථානගත කරලා තියෙන්නේ කිසිම ආකාරයක බදාමයක්වත් යොදාගන්නේ නැතුව. බ්ලොග් ගල් වලින් නූතන කාලේ අපි රේඛීය රටාවකට බිත්ති බඳින විදිය ඔයා අනිවාර්යයෙන්ම දැකලා ඇති. නමුත් පාෂාණ වලින් මේ වගේ සෛලාකාර හැඩයකට දැවැන්ත පාෂාණ කුට්ටි යොදාගෙන බිත්ති නිර්මාණය කරනවා කියන එක කොයිතරම් අපහසු කාර්යයක්ද කියලා මම අමුතුවෙන් විස්තර කරන්න ඕනේ නෑනේ. මේ ගල් වැටි අතරින් ඉහළට ගමන් කරද්දී අපිට දකින්න ලැබෙන්නේ දැවැන්ත තනි පාෂාණ කුට්ටි තනින් තන අහඹු විදිහට විසිරලා තියෙන ආකාරය. බැලු බැලමටම අපිට මතක් වෙන්නේ යම්කිසි මහා ව්‍යසනයකට මේ ස්ථානය මුහුණ දීලා තියෙන විදිහ. සමහර ස්ථානවල අපිට දකින්න ලැබෙන්නේ ඉන්කාවරු මේ නිර්මාණ අලුත් වැඩියා කරන්න උත්සාහ දරලා තියෙන ආකාරය. 6 මොනොලිත්ස් කියන්නේ මේ ස්ථානයේ මුදුනට පිවිසුනාම අපිට දකින්න ලැබෙන ඉතිරි වෙලා තියෙන වැදගත් නිර්මාණයක්. ඔයා මේ දකින්නේ ටොන් 80කට වඩා බර පාෂාණ කුට්ටි කිහිපයක් මනාව තදින් එකට පුරුද්දලා තියෙන ආකාරය. මේ දේවල් දකිද්දී මේ ස්ථානය අතීතයේ කොයිතරම් දර්ශනීය ආකාරයකට පවතින්නේ නැද්ද කියලා අපිට හිතින් මවා ගන්න පුළුවන්. මේ කොටස පුරාවට අපිට හඳුනා ගන්න ලැබෙන්නේ ඉන්කා ශිෂ්ටාචාරය විසින් මේ නිර්මාණ අලුත් වැඩියා කරන්න උත්සාහ දරලා තියෙන ආකාරය. ඔවුන් කුඩා කපුක්කල් යොදාගෙන දැවැන්ත මෙගලිතික් නිර්මාණ අතර පවතින හිඩැස් පුරවන්න කටයුතු කරලා තියෙනවා. මේ ගල්වැටි සම්පූර්ණයෙන්ම නිර්මාණය කරන්න යොදාගෙන තියෙන්නේ ඉන්කාවරුන්ගේ ශෛලිය. මේ ගල්වැටිවල පහළ කොටස්වල හා නිම්නේ මේ ස්ථානයේ මුහුණ දුන්න දැවැන්ත ව්‍යසනවලට තවත් සාධක දකින්න ලැබෙනවා. අපූර්ව හැඩයන් වලට කපා හැඩ කරන ලද පාෂාණ කුට්ටි තැනෙන් තැන විසිරලා තියෙනවා. අතීතයේ මේ පාෂාණ කුට්ටි ඒවා අයත් මුල් ස්ථානවල පැවතුන අනිකුත් පාෂාණ කුට්ටි හා එකිනෙක සම්බන්ධ වෙන්න මේ අපූර්ව හැඩයන් යොදාගත්තා. නමුත් අද වෙනකොට පහළට පෙරලිලා ඇවිත් අපිව මවිතයට පත් කරන්න සමත් වෙලා තියෙනවා. So we have here this beautiful stone garden is clearly from the ancient megalithic structures, which was probably the leftovers of recycling from what the inheritors used to reuse the stone. But we notice here very precise angles, like the piece in the back there, and also like the small niches. Notice the scoop marks on that slab over there, the back of it. And here. Continuance. So the continuance tool marks is nothing like anything we know about hammering or chiseling or pounding, or which reflects, of course, the power of the tool that was cutting through the stone this way. And there is is it a granitic formation or a metamorphic rock? In both ways, it will be between 6.5 and 7 on the Mohs scale, which is very solid. Check this out. Yusuf. The corners are Yeah. glazed. Yeah, look how smooth it is, huh? This is the original surface, and this is the weathering.
Yeah. That's a rough surface because it was locked to other. It was locked to other things. Yeah. Yeah, this is beautiful. Yeah. Polished, just like those statues in Egypt. I believe this is how it originally was. These four interlocking pieces. Yeah, just feel the The corner. polishing on the corner. The corner to see how the original surface of the stone was. Yeah. And of course, being weathered. And then this, he said, this is like interlocking, the rough to, so it's interlocking with other surfaces. You see? Well, I'm wondering if these are actually interlocking pieces. It could be, yeah. I mean, it is polished on just on the top here, Symmetrical this way. and then This entire part This looks like it's. oh yeah, look at that. looks like Oh yeah, could be a lintel. that's really cool. So if it was a lintel, Also on the side here. if it was a lintel stone, you could see it has the double door, right? Like this is the inset of the top of the door. Yeah, so it's like The second leaning one goes over in. this way, So it would be a lintel stone like this. and then these are vertical. That's the top. Yeah, maybe. Possibly. Yeah. මේ නිම්නේ පාෂාණ මුහුණත්වලත් මේ ස්ථානයට අදාළ නිර්මාණ දකින්න ලැබෙනවා. බලන්න පිහිටි පාෂාණයේ ඇතුළට කපලා තියෙන ආකාරය. ඒ වගේම මනාව සූක්ෂමව කපන ලද හා එසේ නොවන පාෂාණ කුට්ටිත් මේ අතර දැක බලා ගන්න පුළුවන්. මේ මකින් අපිට හේතු සාධක සහිතව හඳුනා ගන්න ලැබෙන්නේ කඳු මුහුණතේ පිහිටි පාෂාණයත් ඔවුන්ට අවශ්‍ය විදියට හැඩ කරලා භාවිතා කරලා තියෙන ආකාරය. ඒ වගේම මේ ස්ථානයෙන් මේ දේවල් සිද්ධ කරන්න ඔවුන් යොදාගත්ත තාක්ෂණය මොන වගේද කියලා හඳුනා ගන්න පුළුවන් සාධක අපිට දකින්න ලැබෙනවා. මේ අපූර්ව සලකුණු දිහා බලන්න. හරියට කියතක් භාවිතා කරාම සටහන් වෙන සලකුණු වගේ නේද? නමුත් බිම් මට්ටමින් බලද්දී මේ සලකුණු දිස් වෙන්නේ නැහැ. සාමාන්‍ය සංචාරකයන්ට කඳු ප්‍රදේශයේ ඉහළට නැගලා මේ නිර්මාණ නිරීක්ෂණය කරන්න අවසර ලබා දෙන්නේ නැහැ. හැබැයි විශේෂ අවසරයක් ලබා ගත්තොත් මේ ගල් බැමි උඩට නැගලා මේ සලකුණු නිරීක්ෂණය කරන්න පුළුවන්. ඔයාට පේනවා ඇති දැලක් වගේ සටහන් වෙලා තියෙන සලකුණු. හරි අපූර්වයි නේද? බෙන් මේ ගැන විස්තර කරන විදිය හොඳින් අහගන්න. Up here at Ollantaytambo on the hill. Check it out. Some really, you can't see it from down below, but there are these saw cut marks, some sort of grid marks in the pattern in this circular cut that's here in the thing. You also have little alcoves. It's amazing. Little details of the carvings that are up here. යාන්ත්‍රික උපකරණ භාවිතා කරලා තියෙන ආකාරය හඟවන සාධක මේ ස්ථානයේ හා පේරුවල තවත් ඓතිහාසික ස්ථාන රාශියකින් හඳුනා ගන්න ලැබෙනවා. ඒ වගේම ඒවා මීටත් වඩා එහාට ගමන් කරන ආකාරයත් දැක බලා ගන්න පුළුවන්. මේ තොරතුරු ගැනත් මම වෙනම කොටසකින් විස්තරාත්මකව ඔයාට පැහැදිලි කරන්නම්. ඔලන්ටිටොම්බ වල මෙගලිතික් නිර්මාණ දකින්න ලැබෙන්නේ ප්‍රවේශ පත්‍ර ලබාගෙන නරඹන්න තියෙන පුරාවිද්‍යාත්මක ස්ථානයේ විතරක් නෙමෙයි. මේ ස්ථානයට ගමන් කරන කුඩා නගරෙත් මෙගලිතික් නිර්මාණ දකින්න ලැබෙනවා. මේ නගරයත් මේ අතීත උරුමීම කොටසක්. ගත වුණු දීර්ඝ කාල සීමාව ඇතුළත නැවත ප්‍රතිනිර්මාණය කිරීම රාශියකට මුහුණ දුන්නත් මේ පැරණි නගරේ අතීතයේ ඔසවලා ඉවත් කරන්න බැරි තරම් ග්‍රැනයිට් පාෂාණ කුට්ටි මතින් වර්තමානයේටත් ප්‍රක්ෂේපණය කරනවා. සමහරක් මේ දැවැන්ත පාෂාණ කුට්ටි තමයි මේ නගරේ තියෙන දේවස්ථාන හා කඩසාප්පු වලට පාදම් බවට පත් වෙලා තියෙන්නේ. ඔයා මේ වීඩියෝ දර්ශනවල දකින කණ්ඩායමට මඟ පෙන්වන්න විදිහට කටයුතු කරන්නේ රෝහෝ කියන පුද්ගලයා. ඔහු හා ඔහුගේ පවුලේ සමාජිකයන් පරම්පරා ගණනාවක් පුරාවට ජීවත් වෙලා තියෙන්නේ මේ ඔලන්ටිටොම්බෝ නගරේ. ඔහු සඳහන් කරන ආකාරයට ඔහුගේ සීයා මේ නගරේ අවසාන ගොඩනැගිලි සංකීර්ණ ඉදිකරපු ආකාරයේ සියසින් දැකපු කෙනෙක්. ඔහුට අනුව මේ නගරේ ඔසවල ඉවත් කරන්න බැරි ටොන් ගණනාවක් පාෂාණ කුට්ටි රාශියක් පැවතුන නිසා ඒවා වැහෙන ආකාරයට ගොඩ කරලා ගොඩනැගිලි ඉදි කරන්න සිද්ධ වුණා. Yeah. Grandfather told me that this is the unit they could have taken out because like 30 years ago there were no machines here like tractors. So they They couldn't have lift to him. cover many of these megalithic stones are now below this street too. Either Yeah. bigger than that one. Even bigger. It's the unit they tried to expose, let's say. Just to have it there, yeah. Put concrete in the streets, like the one we see here. It has probably 30 years already, this concrete floor. He told me that it was the only stone that they couldn't take it out. And he told me also that massive piece of stones is still underneath here, either bigger than that one. Wow. So around you, there is many places, yeah?
many pieces of stones that they have to bury because it was difficult to take it out. At that time, they didn't have a machine either at that time. So make sure this is probably the smaller one that they couldn't move. Yeah, the other one, huge one. But you can see still some other piece of the stones. Oh yeah. Very actually look the little taxi over here, the one Kia. Yeah, look behind the colonial door. There is two blocks in the both big sides ones there, yeah. with the same color. So this is the famous pink granite stone. Yeah, that they brought actually from at least 11 km far away from the other mountain. I remember you told me this when we were here last time. I'd forgotten. And you can see more of the pink granite also in the foundations of the wall around this church. And I think in the church there are some, but there's another block here. අතීතයේ ගොඩ කරන්න බැරි වුණ අද වෙනකොට ඉතිරිලා තියෙන මේ වගේ පාෂාණ කුට්ටි ඉඳ ගැනීමට හා වෙළඳාම් කටයුතු සඳහා භාවිතා කරනවා. ඔහුගේ සීය සඳහන් කරන ආකාරයට අද දකින්න ලැබෙන මේ වගේ පාෂාණ කුට්ටි අතීතයේ පැවතුන පාෂාණ කුට්ටි වලට වඩා සාපේක්ෂව කුඩායි. මේ රෝස පාට ග්‍රැනයිට් පාෂාණ කුට්ටි ගැන තමයි මම අද අවධානය යොමු කරන්නේ. හැබැයි අපිට මෙතන දකින්න ලැබෙන පාෂාණ කුට්ටිය සාපේක්ෂව බලද්දී කුඩා එකක් කියන කාරණයත් අමතක කරන්න එපා. මම කලින් කිව්වා වගේ මේ ඔලන්ටිටුම්බෝ ඓතිහාසික ස්ථානයේ මුදුනේත් මේ පාෂාණ වර්ගයෙන්ම නිර්මාණය කරපු දැවැන්ත හතරැස් පාෂාණ කුට්ටි අපිට දකින්න ලැබෙනවා. මේ පාෂාණ කුට්ටි සමහරක් ටොන් 80ත් 90ත් අතර පරපරාසයකට අයත් වෙන දැවැන්ත පාෂාණ කුට්ටි. මේ පාෂාණ කුට්ටි යම්කිසි ව්‍යසනයක් නිසා කඳු මුදුනේ දෙපැත්තට විසිරලා ගිය ආකාරයක් දිස්වෙන විදිය හා මේ ස්ථානයේ සමහර කොටස් ඉන්කාවරු අලුත් වැඩියා කරලා තියෙන ආකාරය කියන හේතු නිසා මේ ඔලන්ටිටුම්බෝ පෙරුවල මම පුද්ගලිකව කැමති ස්ථාන වලින් ප්‍රධාන එකක් බවට පත් වෙනවා. ඒ නිසා තමයි මේ ස්ථානය ගැන කතා කරන්න තෝරගත්තේ. මම දකින විදිහට ශුද්ධ වූ නිම්නේ පුරාවට ඉදි කරලා තියෙන මෙගලිතික් නිර්මාණවල දකින්න ලැබෙන එකිනෙකට වෙනස් ඉදිකිරීම් ශෛලිය තුන හඳුනා ගන්න මේ ස්ථානය හොඳම නිදසුනක්. එකිනෙකට වෙනස් එකමත් එක ස්තර ආකාරයට පවතින මේ ඉදිකිරීම් ශෛලියන් මකින් අපිට පෙන්වලා දෙන්නේ මේ ප්‍රදේශයේ පැවතුන ඉතා ඈත කාල සීමාවකට ගමන් කරන මානව ශිෂ්ටාචාර කිහිපයක සාධක වෙන්න පුළුවන්. හඳුනා ගැනීම සඳහා පහසු වෙන ආකාරයට මේ ඉදිකිරීම් ශෛලිය තුන වෙන් කරලා තියෙන්නේ මේ ස්ථාන ගැන දීර්ඝ කාල සීමාවක් පුරාවට අධ්‍යයනය කටයුතු පවත්වපු හේසුස් කමාරා හා ඔහුගේ පියා වෙන ඇල්ෆ්‍රෙඩෝ කමාරා විසින්. මේ ගැනත් මම කලින් කොටස් වලින් සවිස්තරව කතා කරලා තියෙනවා. ඒ ගැන දැනගන්න කැමති නම් ඒ කොටස් බලන්න. මේ ගැන මම සරලව කෙටියෙන් දැනට ඔයාලට විස්තර කරන්නම්. මේ ප්‍රදේශවල දකින්න ලැබෙන පැරණිම හා බොහෝ දුරට අద్භූත ඉදිකිරීම් ශෛලිය විදියට අපිට දකින්න ලැබෙන්නේ හනන් පචා විදියට හඳුන්වන මේ ඉදිකිරීම් ශෛලිය. මෙතනදී අපිට දකින්න ලැබෙන්නේ පිහිටි පාෂාණයේ කපලා හැඩ කරලා නිර්මාණ ඉදි කරලා තියෙන ආකාරය. බොහෝ දුරට කඳු පර්වතවල මේ නිර්මාණ ශෛලිය අපිට දකින්න ලැබෙනවා. ඒ වගේම ගොඩක් අවස්ථාවල වැඩිපුරම ඛාදනයට ලක් වෙලා තියෙනෙත් මේ නිර්මාණ. සමහරක් පුද්ගලයෝ සඳහන් කරන ආකාරයට මේ විදියට පිහිටි පාෂාණයේ කපලා තියෙන්නේ පාෂාණ කුට්ටි වෙන් කර ගැනීම සඳහා පමණයි. සමහරක් අවස්ථාවල මේ විදියට පිහිටි පාෂාණයේ කපලා තියෙන්නේ වෙනත් පාෂාණ කුට්ටි පුරුද්දන්න නිර්මාණය කරපු පළු ආකාරයට වෙන්න පුළුවන්. හැබැයි පාෂාණ කුට්ටි ලබා ගැනීම සඳහා පමණක් මේ කැපුම් සිද්ධ කරා කියලා නම් මම විශ්වාස කරන්නේ නැහැ. ඒ වගේම ඔයාලට පේනවා ඇති ලෝකේ පුරාවට දකින්න ලැබෙන කැට ආකාරයට ඉදි කරලා තියෙන පාෂාණ නිර්මාණ මේ ස්ථානයේ 30 වෙන ආකාරය. මේ වගේම නිර්මාණ සීගිරියවටත් අපිට දකින්න ලැබෙනවා. උදාහරණයක් විදිහට මේ නිර්මාණය දිහා බලන්න. මේ දේ නිර්මාණය කරලා තියෙන්නේ පාෂාණ කුට්ටියක් වෙන් කර ගැනීම සඳහා විතරක් නෙමෙයි. මේ මගින් ඔවුන්ගේ අරමුණ පාටපත් වෙලා තියෙන්නේ පාෂාණ කුට්ටියක් වෙන් කර ගැනීම නම් පාෂාණ කුට්ටිය වෙන් කර ගැනීම සඳහා අවශ්‍ය පිට කැපුමක් යොදන්නේ කොහොමද? බෑ නේද? මේ අපිට දකින්න ලැබෙන්නේ කාමරයක වෙන් කරන ලද කුඩා කොටසක්. ඔලන්ටිටුම්බෝල දකින්න ලැබෙන මේ නිර්මාණයේ දිහාත් බලන්න. මේ අපිට දකින්න ලැබෙන්නේ පිහිටි පාෂාණයකින් පාෂාණ කුට්ටියක් වෙන් කරගන්න තරපු උත්සාහයක් පමණක් නෙමෙයි. හැබැයි මේ මගින් නිෂ්ඨ කරපු කාර්ය හෝ පිහිටි පාෂාණයේ තවමත් ගැට ආකාරයේ නිර්මාණ ඉදිරි කරලා තියෙන්නේ ඇයි කියලා නම් මම හරියටම දන්නේ නැහැ. මේ හනන් පචා නිර්මාණ ශෛලියේ දකින්න ලැබෙන තවත් එක গুপ্ত ගති ලක්ෂණයක්. ඊට පස්සේ අපිට දකින්න ලැබෙන්නේ බහුකෝණාශ්‍රාකාර පාෂාණ කුට්ටි බදාමයක්වත් යොදා ගන්න නැතුව මනාව කලපල නිර්මාණය කරන ලද ක්ලාසික් මෙගලිතික් ශෛලියක්. මේ ශෛලිය හඳුන්වන්නේ උරන් පචා කියන නමින්. මේ ශෛලිය සඳහා භාවිතා කරලා තියෙන්නේ ඒකාකාර පාෂාණ විශේෂයක්. බොහෝ දුරට අවශ්‍ය ස්ථානයට වෙනත් ස්ථානයකින් මේ පාෂාණ කුට්ටි ප්‍රවාහනය කරලා තියෙනවා. මේ සඳහා යොදාගත්ත පාෂාණ කුට්ටි බොහෝ දුරට ටොන් 10ක් පමණ බරයි. සමහරක් අවස්ථාවල ටොන් 100 ගණනාවක් බර පාෂාණ කුට්ටිත් අපිට දකින්න ලැබෙනවා.
සැක්සේ හෝමාන් කියන්නේ මේකට හොඳම නිදසුනක්. ඊළඟට අපිට දකින්න ලැබෙන්නේ ප්‍රාථමික හා මෑත කාල සීමාවකදී භාවිතා වුණ ඉදිකිරීම් ශෛලියක්. ඒ තමයි ඉකුන් පචා. ඉන්කාවරුන්ගේ ශෛලිය කියලත් හඳුන්වන්න පුළුවන්. මේ සඳහා හොඳ උදාහරණය තමයි පේරු පුරාවට දකින්න ලැබෙන කබොක් ගල් වලින් නිර්මාණය කරන ලද ගල් බැමි. මේ ඉදිකිරීම් ශෛලිය හැමතිස්සෙම දකින්න ලැබෙන්නේ සංකීර්ණ විදියට භාවිතා වෙලා තියෙන අනිකුත් ඉදිකිරීම් ශෛලියන් දෙකට උඩින්. හරියට පසු කාලයේ සිදු කරන ලද ප්‍රාථමික අලුත් වැඩියා කිරීම වගේ. මේ ඉදිකිරීම් ශෛලියේදී අපිට දකින්න ලැබෙන්නේ ප්‍රාදේශීයව එකතු කරගත්ත කබොක් ගල් වගේ කුඩා පාෂාණ රළු විදියට හැඩ කරලා මැටි බදාමයක් යොදාගෙන බැමි විදියට බැඳපු ආකාරයක්. මේ ඉදිකිරීම් ශෛලිය තුනම පැහැදිලිව මේ ඔලන්ටිටොම්බෝ වල දකින්න ලැබෙනවා. ඒ වගේම ස්තර ආකාරයට පවතින මේ රටාව හඳුනාගත්තාම දකුණු ඇමරිකාවේ හැම තැනකම ඔයාට මේ රටාව පේන්න පටන් ගන්නවා. පහලින් හනම් පචා ශෛලිය, ඊට පස්සේ උරම් පචා ශෛලිය, ඊට පස්සේ ඉකුන් පචා ශෛලිය. මේ ඉදිකිරීම් රටාවකින් පෙන්눔 කරන්නේ විවිධ කාල සීමාවල් වල විවිධ අවස්ථාවල සිදුවන ඉදිකිරීම් හා අලුත් වැඩියා කිරීම. මේ මගින් මේ ස්ථානවල ඉතිහාසය ඈත අතීතයට ගමන් කරන සංකීර්ණ එකක් බවට පත් වෙනවා වගේම ඈත අතීතයේ ජීවත් වුණ අපි නොදන්නා ශිෂ්ටාචාරයක් දියුණු තාක්ෂණයක් භාවිතා කරලා ඔවුන්ගේ නිර්මාණ ඉදි කරලා තියෙන ආකාරය නිරූපණය කරනවා. මේ නිසා තමයි මේ නිර්මාණ අපිට වැදගත් වෙන්නේ. මේ තොරතුරු ගැන මම කලින් කොටස් වලින් කතා කරලා තියෙන නිසා මේ කොටසින් මම අවධානය යොමු කරන්නේ අතීතයේ පැවතුන දියුණු තාක්ෂණයක් සතුන නැතුණු ශිෂ්ටාචාරයක වෙනත් සාධක ඔලන්ටිටොම්බෝ වලින් හඳුනා ගන්න ලැබෙන ආකාරය ගැන. විශේෂයෙන්ම දැවැන්ත හතරස් පාෂාණ කුට්ටි ගැන. මොනවද මේ පාෂාණ කුට්ටි ගැන සලකලා බලන්න තියෙන්නේ? ප්‍රවාහනය කරපු ආකාරය හා ලෝකයේ වෙනත් ඓතිහාසික ස්ථානවල දකින්න ලැබෙන මෙගලිතික් නිර්මාණවලට සමාන ගති ලක්ෂණ හා සම්බන්ධතා ගැන. අපි මේ දැවැන්ත හතරස් පාෂාණ කුට්ටි ගැන කතා කරමු. මේ ස්ථානයේ දකින්න ලැබෙන සමහරක් හතරස් පාෂාණ කුට්ටිවල පිටතර නෙරා තිබෙන ආකාරයට නිර්මාණය කරන ලද ගැට වගේ නිර්මාණ දකින්න ලැබෙනවා. මේ දේ මේ ප්‍රදේශයේ පාෂාණ නිර්මාණවල පොදුවේ දකින්න ලැබෙන ගති ලක්ෂණයක්. Wow. Pretty great. I mean, this is like the pyramid, like they've just removed so much material off this. Like if you think this block must have been here, they've just scooped so much out of here. ඔලන්ටිටොම්බෝ වල මේ නටබුන් සහිත ස්ථානය හඳුන්වන්නේ සන් ටෙම්පල් කියලා. මේ සන් ටෙම්පල් එකේ මුදුනට පිවිසුනාම අපූර්ව පාෂාණ කුට්ටි කිහිපයක් දකින්න ලැබෙනවා. මේ පාෂාණ කුට්ටි ටික කාලයක් අරන් නිරීක්ෂණය කරොත් හරි අපූර්ව ලක්ෂණ කිහිපයක් හඳුනා ගන්න පුළුවන්. නමුත් සමහර අවස්ථාවල මේ ස්ථානයට පිවිසීම තහනම් කරලා තියෙන ආකාරයත් දකින්න ලැබෙනවා. මාචු පිචුගේ බොහෝමයක් ස්ථානවල මේ දේ සිද්ධ වෙනවා. නිකමට හිතලා බලන්න. සංචාරකයෝ මේ ස්ථානවලට පිවිසිලා මේ නිර්මාණ නිරීක්ෂණය කරාම ප්‍රාථමික තාක්ෂණයක් සතු වුණා කියලා සැලකෙන ඉන්කාවරු මේ දැවැන්ත පාෂාණ කුට්ටි ගල්ලා කරවලින් වෙන් කරගෙන මේ ස්ථානයට ප්‍රවාහනය කරලා සූක්ෂම විදියට කපලා හැඩ කරලා ස්ථානගත කරලා තියෙන්නේ කොහොමද කියලා ගැටලු මතු කරන්න පටන් ගන්නවා. එතකොට ප්‍රධාන තාරාවේ පුරාවිද්‍යාව මේ ගැටලු වලට පිළිතුරු සපයන්නේ කොහොමද? හැබැයි පිවිසීම අවහිර කරාම ගැටලුවක් මතු කරන්න හැකියාවක් නැහැ. This is amazing in here. They tried to put it over here. Young man, Piece of stone over. you're gonna put us in trouble. Feel that surface here below. Yeah. Exactly that same place one. Try to touch. Yeah. I mean, I've been in here before they roped it off back in the day. Underside But, of this. yeah. Holy shit. Oh man. Yeah. I can't even tell if it's getting it. Me either. It must be. That's amazing. Yeah. Wow. Wow. Yeah, Rojo's pointing out that if you feel underneath the lip on this giant big block where Russ is, and on top of that lip, oh, here as well, here on top, you get a sense for the polish and those just fine worked surfaces that haven't eroded. That's super smooth. And the other, it's the lips, it's the smooth lips underneath. Yeah, it's good. And one other thing to note here is, again, the Inca rebuilding, right? Yeah. You can see here the Inca were trying to move these giant stones and reassemble this as they could. So you see like cobblestones underneath these big blocks. So they're obviously lifting these and stacking stones under them, but they never quite put it all back together. And you'll see plenty more of that. They were trying to repair it, right? They were trying to put this back together. And, kudos to them.
I bet you this is quite smooth too. මේ බොහෝමයක් ග්‍රනයිට් පාෂාණ මුලින් නිර්මාණය කරලා තිබුණේ මේ විදිහට දිලිසෙන සුළු ඔපයක් හා සුමටනිමාවක් සහිතව වෙන්න පුළුවන්. මේදී අපිට ලෝකේ පුරාවට දකින්න ලැබෙන පැරණි පාෂාණ නිර්මාණවල දකින්න ලැබෙන පොදු ගති ලක්ෂණයක්. උදාහරණයක් විදිහට ඊජිප්තුවේ සකාරාවල සෙරපීම් කියන ස්ථානයේ නිර්මාණය කරලා තියෙන ගල් පෙට්ටකම් දිහා බලන්න. මේ ගැනත් මම කලින් කොටස් වලින් සවිස්තරව සාකච්ඡා කරලා තියෙනවා. මේ ස්ථානයේ මුදුනේ තවත් තැන්වල මුලින් පැවතුණු දිලිසෙන සුළු සුමටනිමාවක් සහිත පාෂාණ නිර්මාණවල ඉතිරි වෙලා තියෙන අවශේෂ දකින්න ලැබෙනවා. Yeah, more smooth. Oh yeah, look at that. You can see that vitrified, shiny, beautiful surface. Wow. I mean, this might be from people touching it, but I don't know. It's got a patina. You have the confidence now that you have seen the other Yeah, examples right. repeated, so you know what this is. Yeah, that's a good one because the side. Yeah. Oh yeah, all the way down there. Yeah, that's like you can see the reflection. Oh wow. Yeah. They needed it to be that tight at where they meet. This sharp, Yeah. special Yeah. on the edges, because most of it, as you can see, like this is a higher level and then this is a sunken one. Right. It That is. has to be planned. Yeah. It doesn't just happen like that. You need to plan this edge to be higher like that, or create this cavity and leave this while you are working that, so you can fit it in the final stage of blocking the stones together. Yeah. Yeah. Tell me, shortcut to your polymer. There is no easy way around this. Oh yeah, here too. And then the spalling surface, right? So that's just the age of the age of the stone. You see this. Look at the pieces from the back. Yeah, like a lot of them fell down, huh? And the ones Got in the nubs on the back. has also nubs on the back. Yeah. පේන විදියට මේ තැවන්ත හතරස් ග්‍රනයිට් පාෂාණ කුට්ටිවල මතුපිට විශාල කාදනයකට ලක් වෙන්න තරම් මේ නිර්මාණ පාරිසරික සාධකවලට දීර්ඝ කාල සීමාවක් පුරාවට මුහුණ දීලා තියෙනවා. ඔයාට පේනවා ඇති සමහරක් පාෂාණවල මතුපිට ස්තරේ කඩාගෙන ගිහින් තියෙන ආකාරය. මේ ගති ලක්ෂණය ලෝකේ පුරාවට දකින්න ලැබෙන පැරණි මෙගලිතික් නිර්මාණ වලින් අපිට පහසුවෙන් හඳුනා ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඊජිප්තුවේ ගීසාවල පිහිටලා තියෙන වැලි ටෙම්පල් කියන නිර්මාණය දිහා බලන්න. මේ වැලි ටෙම්පල් කියන නිර්මාණය සඳහා යොදාගෙන තියෙන ග්‍රනයිට් පාෂාණවලත් බාහිර මුහුණත් පාරිසරික සාධකවලට මුහුණ දීම නිසා ඉතා දැඩි වශයෙන් කාදනයට ලක් වෙලා තියෙන ආකාරය අපිට දකින්න ලැබෙනවා. නමුත් මේ නිර්මාණත් හොඳින් නිරීක්ෂණය කරොත් අපිට දකින්න ලැබෙන දෙයක් තමයි මුලින් පැවතුණු මනාවපයක් සහිත සුමටනිමාව තවමත් සමහරක් ස්ථානවල ඉතුරු වෙලා තියෙන ආකාරය. අතීතයේ මේ ස්ථානයත් කොයිතරම් අපූර්ව ආකාරයකට පවතින්නේ නැත්ද? අපි මේ වීඩියෝ දර්ශනවල දකින්නේ වැලි ටෙම්පල් කියන ස්ථානයේ පවතින එක කොටසක්. මේ කොටසේ ඉතිරිලා තියෙන පාෂාණික මුලින් පැවතුණු අපූර්ව නිමාවේ ආරක්ෂා වුණ අවශේෂ අපිට දැක බලා ගන්න පුළුවන්. නමුත් සමස්තය කාදනයට ලක් වෙලා තියෙන ආකාරයක් දිස් වෙනවා. ලෝකයේ එකිනෙකට ඈත ස්ථාන දෙකක පවතින මෙගලිතික් ඉදිකිරීම් දෙකක් සඳහා යොදාගෙන තියෙන ග්‍රනයිට් පාෂාණවල මුහුණත් එක සමාන ආකාරයකට කාදනයට ලක් වෙලා කඩාගෙන ගිහින් තියෙන විදිහ මට නම් ඇත්තටම ලොකු කුතුහලයක් ඇති කරනවා. මේ මගින් අපිට දකින්න ලැබෙන්නේ ප්‍රධාන ධාරාව මේ ස්ථාන කාල නිර්ණය කරලා තියෙන ආකාරය මතභේදයකට ලක් කරන අවස්ථාවක්. වැලි ටෙම්පල් නිර්මාණය කාල නිර්ණය කරලා තියෙන ආකාරයට ඉදි කරලා තියෙන්නේ ක්‍රිස්තු පූර්ව 2700 ආසන්න කාල සීමාවකදී. ඔලන්ටිටොම්බෝල සන් ටෙම්පල් නිර්මාණය ඉදි කරලා තියෙන්නේ ක්‍රිස්තු වර්ෂ 1500ට අයත් කාල සීමාවකදී. මේ අනුව මේ මෙගලිතික් නිර්මාණ දෙක අතර විශාල කාල පරතරයක් දකින්න ලැබෙනවා. නමුත් මේ ස්ථාන දෙකේම අපිට දකින්න ලැබෙන්නේ එක සමාන කාදන සලකුණු. මේ දේ මතභේදයක් ඇති කරනවා නේද? ඔලන්ටිටොම්බෝල මුදුනේ ඉඳලා බලද්දී අපිට දකින්න ලැබෙන්නේ දෙපැත්තෙන් පවතින බෑවුම් වලට විශාල පාෂාණ කුට්ටි පෙරලා ගිහින් රැඳිලා තියෙන ආකාරය. මේ දේවල් දකිද්දි මට හිතෙන විදියට මේ ස්ථානෙත් වැලි ටෙම්පල් වගේ නිර්මාණයක් ඉදි කරලා තිබුණා වෙන්න පුළුවන්. 6 මොනොලිත්ස් කියලා හඳුන්වන පාෂාණ පැම්ම මේ නිර්මාණයේ ඉදිරියට නැරා කිය ආකාරයට ඉදි කරන ලද අභ්‍යන්තර ප්‍රතිබැම්මක් වෙන්න පුළුවන්. ඒ වගේම වටේට විසිරලා තියෙන දැවැන්ත පාෂාණ කුට්ටි මේ නිර්මාණයෙන් බිඳිලා ඉවත් වෙලා ඇවිත් පසුව තැන්පත් වුණ වස්තුන් වෙන්න පුළුවන්. තවත් පැහැදිලිව දකින්න ලැබෙන කාරණයක් තමයි ඉන්කාවරු
මේ ස්ථානයේ කොටසක් ප්‍රතිනිර්මාණය කරන්න හෝ අලුත් වැඩියා කරන්න උත්සාහ දරලා තියෙන ආකාරය. සමහරක් තැන්වල ඔවුන් මෙගලිතික් පාෂාණ කුට්ටිය අතර පවතින හිඩැස් කුඩා කබොක් ගල් යොදාගෙන පුරවන්න කටයුතු කරලා තියෙනවා. තවත් තැන්වල දැවැන්ත පාෂාණ කුට්ටි ඔසවලා ඒවට ආධාර පිණිස යටින් කබොක් ගල් පුරවලා තියෙනවා. මේ ක්‍රියාකාරකම් ප්‍රතිනිර්මාණ හා අලුත් වැඩියා කිරීම විදියට හඳුන්වන්න පුළුවන්. නමුත් ප්‍රධාන ධාරාවට අනුව මේ නිර්මාණ සියල්ලම ඉදි කරලා තියෙන්නේ ඉන්කාවරු විසින්. නමුත් ඉන්කාවරු පැවතිලා තියෙන්නේ සියවස් කිහිපයක් වගේ කෙටි කාල සීමාවක කියන කාරණයත් අමතක කරන්න එපා. ක්‍රිස්තු වර්ෂ 15 වෙනි හා 16 වෙනි සියවස් වගේ මෑත කාල සීමාවකදී. නමුත් මේ නිර්මාණ හොඳින් නිරීක්ෂණය කරන පුද්ගලයෙක්ට එකිනෙකට පැහැදිලිව වෙනස් ඉදිකිරීම් ශිල්ප කිහිපයක් හඳුනා ගන්න ලැබෙනවා. විවෘත මනසකින් මේ තොරතුරු ගැන අධ්‍යයනය කරොත් මේ ඉදිකිරීම් ශිල්ප ඉතා ඈත අතීතයකට ගමන් කරන ආකාරය පැහැදිලිව හඳුනා ගන්න පුළුවන්. විකිපීඩියා එකේ හොයලා බැලුවොත් ඔයාට දකින්න ලැබෙයි වසර දහස් ගණනාවක් පුරාවට මේ ප්‍රදේශයේ මානවයා වාසය කරලා තියෙන ආකාරය. ඒ විතරක් නෙමෙයි. ඉන්කාවරුන්ගේ වාර්තාත් මේ අදහසට ආධාර සැපයනවා. ඔවුන් සඳහන් කරන ආකාරයට ඔවුන්ටත් කලින් මේ ප්‍රදේශවල වෙනත් ජනවර්ග වාසය කරලා තියෙනවා. ක්‍රිස්තු වර්ෂ 1500 මැද භාගයේදී පචකුටි කියන අධිරාජ්‍යයා ඕලන්ටිටොම්පෝ ආක්‍රමණය කරාට පස්සේ ඔහු මේ ප්‍රදේශයේ පැවතුණු නගරයේ බිමට සමතලා කරලා ඉන්කා ප්‍රතිරූපයේ දිස්වෙන ආකාරයට නව නගරයක් ඉදි කරා කියලා සඳහන් වෙනවා. කලින් පැවතුණු පැරණි මෙගලිතික් නිර්මාණයක් මත නැවත ඉදිකිරීම් සිද්ධ කරලා තියෙන ආකාරය සනාථ කරන සාධක අපිට දකින්න ලැබෙන්නේ මේ පුරාවිද්‍යාත්මක ස්ථානයේ විතරක් නෙමෙයි. ඊට පහළින් තියෙන මම කලින් කිව්ව ඔලන්ටිටොම්බෝ නගරෙත් මේ මෙගලිතික් සාධක දැක බලා ගන්න පුළුවන්. ඔලන්ටිටොම්බෝ කියන පුරාවිද්‍යාත්මක ස්ථානයට ආසන්නෙන් පිහිටලා තියෙන්නේ මිනිස්සු පදිංචි වෙලා ඉන්න ඉතා අලංකාර කුඩා නගරයක්. මේ නගරේ පුරාවට කබොක් ගල් අතුරුපු වීදි දකින්න ලැබෙනවා. කොන්වලට හා දොරවුලුහයි විදියට භාවිතා වෙලා තියෙන්නේ කලින් පැවතුන මෙගලිතික් නිර්මාණවල පාදම්. මේවා ඉන්කාවරු විසින් ප්‍රතිනිර්මාණය කරන ලද ඉදිකිරීම්. අපි නැවතත් ඔලන්ටිටොම්බෝ වල මුතුනේ පිහිටලා තියෙන සන් ටෙම්පල් කියන ස්ථානයට අවධානය යොමු කරමු. මේ ස්ථානයේ යම්කිසි ව්‍යසනයකට මුහුණ දීලා තියෙනවා කියන දේ අපිට පැහැදිලිව දකින්න ලැබෙන දෙයක්. මේ දැවැන්ත පාෂාණ කුට්ටි විසිරලා ගිහින් තියෙන ආකාරය දිහා බලන්න. ඉන්කාවරු ඔවුන්ට හැකියාවරින් මේ ඉදිකිරීම් ප්‍රතිනිර්මාණය කරන්න උත්සාහ දරලා තියෙන ආකාරය අපිට පැහැදිලිව හඳුනා ගන්න පුළුවන්. නමුත් දැවැන්ත පාෂාණ කුට්ටි ඔසවලා ප්‍රවාහනය කරලා අවශ්‍ය තැන්වලට ස්ථානගත කරන්න ඔවුන්ට හැකියාවක් පැවතිලා නැහැ. එහෙනම් මේ දැවැන්ත පාෂාණ කුට්ටි මේ ස්ථානයට රැගෙන ආවේ කොහොමද? කොහේ ඉඳලාද? මේ පාෂාණ රැගෙන ඇවිත් තියෙන්නේ මේ නිම්නයට එහා පැත්තෙන් තියෙන කඳු පන්තියේ පිහිටලා තියෙන ගල් ආකාරයකින්. මෙන්න මෙතන ඉඳලා මේ ගල් ආකාරයේ ඉඳලා මේ ස්ථානයට තියෙන දුර ඍජු රේඛාවක් විදිහට බැලුවොත් කිලෝමීටර් 4.5ක් පමණ වෙනවා. නමුත් ඔයාලට පැහැදිලිව පේනවා ඇති මේ පාෂාණ කුට්ටි රැගෙන ඇවිත් තියෙන්නේ නම් ඍජු ගමන් පතයක නෙමෙයි කියන කාරණය. මේ ගල් ආකාරයේ පිහිටලා තියෙන කඳු පන්තියෙන් බැහැගෙන එද්දී බෑවුමේ ආනතිය වෙනස් වෙනවා. එතකොට වෙන පැත්තකින් පහින්න සිද්ධ වෙනවා. සිග්සැග් හැඩයට. හරියට නිකන් 18 වංගුවේ යනවා වගේ. පාමුලට ආවට පස්සේ උරුබම්බා ගංගාව තරණය කරන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ සන් ටෙම්පල් ස්ථානයට ගමන් කරන්න නැගෙනහිර පැත්තෙන් නැවතත් කන්දක් නගින්න සිද්ධ වෙනවා. මේ ගමන අතරතුර අතහැරලා දාපු තැවැන්ත 4 ග්‍රැනයිට් පාෂාණ කුට්ටි 20කට වැඩි ප්‍රමාණයක් අතරමඟදී දකින්න ලැබෙනවා. ප්‍රදේශවාසීන් මේ පාෂාණ කුට්ටි හඳුන්වන්නේ ලේසි ස්ටෝන්ස් කියන නමින්. කම්මැලි ගල්. උදාහරණයක් විදියට ඔයා දකින්න මේ පාෂාණ කුට්ටිය පිහිටලා තියෙන්නේ ඔලන්ටිටොම්බෝ වලට ගමන් කරන මාර්ගයේ පැත්තකින්. මේ පාෂාණ කුට්ටිය ටොන් 80ක් හෝ ඊට වඩා බරයි. මේ අපූර්ව ස්ථානය ඉදි කරන්න ප්‍රවාහනය අතින් කොයිතරම් සුවිශේෂී හැකියාවක් අත්පත් කරන් තියෙනවද කියලා මේ පාෂාණ කුට්ටි දිහා බලද්දී අපිට වැටහෙන්න පටන් ගන්නවා. පෙන් මේ ගැන විස්තර කරන ආකාරය හොඳින් අහගන්න. So we've just gone for a little short hike here to the backside of Ayanta Tamba, the Sun Temple. You can see they're working on the road. And the temple is up around the corner and up the top of this hill. You can't quite see it only here, but they had to build the road around something. Turns out, bloody great granite block just laying here next to the road. You can see the road comes from up here and then it dog legs around to go that way. But this block's been here forever. Someone tried to quarry it. You can see there's the wedge and feather or wedge and chisel marks all the way up here and then also on top. But I mean, dang, I don't know. It's like at least 2 meters this way. Let's see how long this way. 1, 2, 3. So 2 by 3
6 by, let's say 1.5. Let's go 6. That's 2.7 tons per cubic meter. Would you say 2 by 3? 2 by 3 by 2.8. 2.8, 16.8. 16.8. So plus another half of that because it's at least 1.5 meters tall. Like it's definitely not a meter. It's 1.5 meters. So yeah, 25, 30 tons is probably in that region somewhere. But this is really cool. Like this is in just one of the, it's on the blocks on the way from the quarry, which is up here, actually here. It's that outcropping from the mountain, so they had to bring it all the way down, across the river, and then back up here. It's something like 11, 12 kilometers away. And we have stones up on top of Ollanta Tambo that are 80 tons. And there's more of these along the path, and here's another one, another smaller one that's buried in the ground. Checking out the stones on the road. This is great. Look at this. They have to build the road around them. These are the granite blocks from the quarry on the way to Ollanta Tambo. Pretty amazing. Wow. Okay, this is a big one. Yeah. Oh, now you're talking, Magelis. Yeah. That's like 1.5 meters. I mean, it's closer to 2 meters for sure. It's not quite. 6, 7. 7 by 2. 14. Let's say by another 2 at least. 14, then 28 times 2.7 or 2.8. Yeah, 28 by 2.8 This is. is a massive piece. Yeah. So it's about 2.8, 120 tons, kind of. something like. No, it's not quite that much, but it's close. It's 90 tons. 80. It's probably 80. 80 Closer tons. to 80 tons. Yeah, it's like 2.8. Not less than 75 tons. Yeah, it's More than 75 tons. 2.8 tons per cubic meter for this type of granite. That's insane. There's also a pattern of something, soup or something on top here. Yeah. This one looks like Oh yeah. extracted from the quarry before it's finished, before it's constructed. Yeah. Trying to move this thing. This would have been one of the big ones on the top. Holy crap. It's massive. Yes, huge. I can't tell if these are chunks that have been, but someone tried. Yeah. They've broken chunks off it. Whew. Trying to get this from there. I mean, came from up there. With llamas? This thing you just, I mean, Christ, once it gets going, you're not going to stop it. I mean, for us to move this today would be Oh, yeah. massive crane. If they could, they would have lifted a little bit and probably- complete the road. You probably couldn't put the equipment you need on this road. It would destroy Yeah, the road. the crane would be too heavy for the road. It would destroy the road. You have to put down like those thick Kevlar mats, Yeah. and it would need to be like multiple axles. Wow. Tracks. I mean, That's the quarry over there where the grey spot is. yeah, yeah, the grey coming out, so that the quarry faces up on that hill there, and then they at the bottom of that quarry they have these terraces, and that's where they were working the stone. You can find blocks like this up there. ඇත්තටම අපූරුයි නේද? මේ පාෂාණ කුට්ටි කොයි තරම් විශාලද කියනවා නම් නූතන කාලෙත් මේවා ඉවත් කරන්න අපහසු නිසා මේ මාර්ගය ඉදි කරලා තියෙන්නේ මේ පාෂාණ කුට්ටි වටෙන් මගහැරලා යන ආකාරයට. ඉවත් කරන්න මහන්සි වෙනවට වඩා ඒක හොඳ විසඳුමක්. මේ නිසා තමයි යම්කිසි දෙයක් සිද්ධ කරපු ආකාරය ගැන විස්තර කිරීමක් අහනවට වඩා ප්‍රායෝගිකව ඒ දේවල් ගැන හොයලා බලන එක වටින්නේ. පුරාවිද්‍යාඥයන් සඳහන් කරන ආකාරයට මේ හැම දෙයක්ම නිර්මාණය කරලා තියෙන්නේ ඉන්කාවරු විසින්. ඔවුන් කබොක් ගල්ලා තුරපු මාර්ග ඉදි කරලා ඒ මත මේ දැවැන්ත පාෂාණ කුට්ටි විශාල ආනතියක් සහිත කඳු මුදුන් වල ඉහළට හා පහළට ඇදගෙන ගියා කියලා පුරාවිද්‍යාඥයන් විස්තර කරනවා. ඔවුන්ට ඒ සඳහා විශාල අවශ්‍යතාවයක් පැවතුන නිසා ඔවුන් ඒ සඳහා දැඩි වෙහෙසක් දාලා තියෙනවා. පුරාවිද්‍යාඥයන් සඳහන් කරන ආකාරයට මේවා ජාතික ව්‍යාපෘති. මේ නිසා හැමෝම ඒ සඳහා දායක වුණා.
මේ එක පාෂාණ කුට්ටියක් අදින්න මිනිස්සු කොපමණ ප්‍රමාණයක් අවශ්‍ය වෙයිද? ඒ තරම් මිනිස්සු ප්‍රමාණයකට ගමන් කරන්න ඉඩ කඩ තියනවද? මේ දේවල් ගැන ප්‍රායෝගිකව හිතලා බලන්න. ටොන් 80ක් බර මේ වගේ තැවැන්ත පාෂාණයක් නිසා ඇතිවෙන ඝර්ෂණය කොයිතරම් බලවත්ද කියලා හිතලා බලන්න. මේ වගේ තැවැන්ත බරක් කබොක්ගල් උඩින් ඇදගෙන යන්න උත්සාහ කරද්දී බර එල්ල වුණ ගමන් කබොක්ගල් පොළොවට ගිලා බහින්න පටන් ගන්නවා. අද වෙනකොට මේ හරහා මාර්ගයක් නිර්මාණය කරලා තියෙනවා. නමුත් අපි මේ තැවැන්ත පාෂාණ ඇදගෙන යන්න උත්සාහ කරොත් ඒ සඳහා තැවැන්ත යන්ත්‍ර සූත්‍ර අවශ්‍ය වෙනවා. මේ යන්ත්‍ර නිසා මේ මාර්ගයට ඉතා දැඩි ලෙස හානි වෙන්න පුළුවන්. මේ තමයි යථාර්ථය. හිතලා බලන්න. මේ තැවැන්ත පාෂාණ කුට්ටිය ඇන්ඩිස් කඳුපන්තිය හරහා කඳුපල්ලම් මතින් කිලෝමීටර් 10ක් පමණ දුරකට ප්‍රවාහනය කරලා තියෙනවා. මේ ස්ථාන පිහිටලා තියෙන්නේ ඉතා ඉහළ උන්නතාංශවල කියන කාරණයත් අමතක කරන්න එපා. මේ පාෂාණ ලබාගත් ගල් ආකාරයේ පහළම මට්ටම් පිහිටලා තියෙන්නේ මුහුදු මට්ටමට අඩි 10000ක් ඉහළින්. නමුත් පාෂාණ ලබාගත් ස්ථානයේ පිහිටලා තියෙන්නේ අඩි 13000ක් ඉහළින්. මේ ස්ථානෙට ළඟා වෙන්න තියෙන්නේ දැඩි ආනතියක් සහිත බෑවුම් මුහුණතක් හරහා වැටුණ සිග්සැග් මාර්ගයකින්. මාර්ගයක් කිව්වට මේක ඇත්තටම අඩි පාරක් වගේ. නූතන කාලේ මේ ස්ථානෙට ගමන් කරන්නේ කඳු නගින පුද්ගලයන් හා මේ ප්‍රදේශයේ ජීවත් වෙන සතුන් බලා ගන්න පුද්ගලයන් විතරයි. බලන්න මේ බෑවුම කොයිතරම් ආනතියකින් පිහිටලා තියෙනවද කියලා. වාහන නම් ගමන් කරන්නේ නැහැ. මේ ගමන මොන වගේ එකක්ද කියලා පෙන් විස්තර කරයි. This is very important. Look, this is the bridge. Look the foundations. Yeah. Huge stones, huh? Look at that. Of course, all the structure today is like a concrete, a metal floor. Look on the other side. Foundations are very original. Look on the other side of that bank. Come on, Rocky boy. You don't like it. I don't know if you can see here. It's that net here, but you can see the big stones there. Yeah, huge. And it's deeper, going deeper. Here, I don't know, it's a very nothing. No concrete there. Yes, the stones. But in the middle, you're going to have to go one way or the other. What are you gonna do? He's laying down. She lays down. Huge one. Huge. Yeah, massive. There's a pyramid right here, huh? So pyramid there. These piece of stones are probably Hiwaya or meteorite stones. Really? That's why it's difficult to move either for river. Yeah. The river grows 2 more meters, probably like 6 feet. Wow. Rumikolka. Yeah, the one in Cusco. Yeah. Cusco. But also was probably an important gate. But this is also, they call just Sun Gate, but has nothing relation with sun. No. It's actually a gate that points in the glacier. That's in the middle. Is that the quarry but behind the clouds on the left there? That one. We need to See up there? Yeah. Not that far. We will take you see Not the that far. See the trial. You're a terrible liar. Walking on the Inca terracing. We've got to go. It's up there. They're gonna read whatever the God send it, they're Tambo. Beautiful. So, 10,000 feet in the Andes in the Sacred Valley at the quarry for Ollantaytambo at 4 miles uphill. And that's one of the many tide stones that they've just left abandoned on the trail. Way down over there on the other side of the river on that mountain range is the Sun Temple where they were building with these things. Whew. And this is the quarry extends all the way up to this mountain here. I guess that's the source for the pink granite.
It's a hike. Heading to the quarry. I can't even talk. Heading to the quarry. Up there in the mountains. Yeah, these are abandoned, more abandoned stones. And the process, I don't know how long was the process, but some of them they get damaged. They were not usable anymore. Yeah, I mean, still, it's strange to me that you abandon them, because you still quarry them. Like, even the smaller stones are useful because you've done a lot of the work of shaping them already. Yeah. But it kind of is really strange that they abandon them, because you go up there, there's still smaller shapes. I mean, smaller size stones in the walls, just not at the top. They are still useful. Yeah. Yeah. For example, that one probably in the beginning was just one piece of stone. Yeah, and then it cracked. It broke down here, just here and this. Yeah. Not sure. This is an idea. Yeah. Yeah, well, panting our asses up. Yeah, now it's up the hill. It's not bad now. So yeah, we're okay now, but sure. It's been some steep shit before this. Holy crap. Yeah, this is way less steep. Yeah, this is nice now. Yeah. Up approaching the quarry, which is the other side of the river and on a whole different mountain range to where Ollantaytambo, the Sun Temple site, is. That they're building this thing. So it's pretty amazing how far they drag these things, thousands of them, all the way from here, all the way down and up. So, I mean, some of them, the big ones, 70, 80 tons, you know. So, yeah. What are you going to do? Amazing. Yeah. So we're on a purposefully constructed platform made of massive boulders. But you can see they were bringing high quality blocks from further up here and maybe working them or staging them here. This is the bottom of the quarry for Ollantaytambo, and you can see just these massive amounts of pink granite that probably came from this peak way up here. And the quarry keeps extending up, and some of these blocks are like big and solid. It's probably likely that they were not surface granite, you know. So all along this, there's crumbled stone. I mean, some of it's pretty big. Doesn't look much worked, but the quality of this obvious block here is totally different. Like, this is just, I don't know if it'll come through in the video, but this is high quality stone versus a lot of this stuff, which is probably full of fissures. This was a block that was quarried and just, you know, never made it down the mountain. Yeah. I mean, that might be 50 tons or more. Easy. Probably more. I mean, it's a Serapeum box almost, right? And they have the big hollow in the center. The thing's solid. Still got. Oh yeah, I see the wall. Still got a ways to go. Doesn't look very steep in the camera, but trust me. We have climbed a long way. That's a fucking hike. It's a quarry. Jesus Christ. Can't breathe. Can't breathe. Walking uphill. Very steep. And I'm not going up to them, but I'm pretty sure then there are stones, lazy stones. It's steep. I mean, it's fucking steep.
It's some places. Wow. Don't get old and fat, people. Halfway to the top, man. We gotta keep moving. Yeah, I know. Let's go. Oh, fuck. That's full. Oh my god. Things I do for YouTube. I'm carrying shit. Oh my god. Okay. You're almost there. It's worth it. What's that? Yeah? Thanks for pointing out the mushrooms, Matt, but this piece of stone's really what I'm interested in. ඔයාට පේනව ඇති මේ පාෂාණය කොයි තරම් තැවැන්ත එකක්ද කියලා. මේ තැවැන්ත ප්‍රපාතයක් සහිත කඳුමුදුනක මේ පාෂාණය රැඳිලා තියෙන ආකාරයත් ඇත්තටම පුදුමාකාරයි. පෙන් සඳහන් කරන ආකාරයට මේ පාෂාණය තමයි ඔවුන් මේ ස්ථානයේ දැක්ක විශාලම පාෂාණය. මේ පාෂාණයේ කියුබික් මීටර් ප්‍රමාණය ගණනය කිරීම මගින් ස්කන්ධය ගැන දල අදහසක් අපිට ඇති කරගන්න පුළුවන්. දල වශයෙන් මේ පාෂාණය මීටර් 4ක් දිගයි, මීටර් 3ක් පළලයි, ඒ වගේම මීටර් 2ක් උසයි. ඒ වගේම කැමරාවට හසු නොවුන තවත් තැවැන්ත කොටසක් පිටිපස්සෙන් තියෙනවා. මේ අනුව බලද්දි 4 වරක් 3 12යි, 12 වරක් 2 24යි. දල වශයෙන් කියුබික් මීටර් 24ක පරිමාවක් සහිතයි. මේ විශේෂයට අයත් ග්‍රැනයිට් පාෂාණ වර්ග කියුබික් මීටරයක් ටොන් 2.7ත් 2.8ත් අතර බරකින් යුක්තයි. මේ අනුව බලද්දි මේ පාෂාණ කුට්ටිය ටොන් 70කට ආසන්න බරකින් යුක්තයි. ඒ වගේම මේ වගේ තනි පාෂාණ කුට්ටියක් ගල් ආකාරයක මතු පිටින් ලබා ගන්න බෑ. මේ වගේ ඝනකම් තනි පාෂාණ කුට්ටියක් ලබා ගන්න නම් පිහිටි පාෂාණයේ ගැඹුරට හාරන්න සිද්ධ වෙනවා. මේ පාෂාණය රැඳිලා තියෙන්නේ මේ ගල් ආකාරයේ පහළ කොටසේ. මේ විදිහට බලද්දි ප්‍රධාන ගල් ආකාරයේත් නෙමෙයි. පේන විදිහට ඕන් මේ පාෂාණ කුට්ටි ප්‍රවාහණය කිරීම සඳහා පියවර වශයෙන් සකස් කිරීමකට ලක් කරලා තියෙනවා. අනිවාර්යයෙන්ම ඕන් හැඩ කිරීම සිද්ධ කරලා තියෙනවා. නමුත් ප්‍රධාන ගල් ආකාරයේ පිහිටලා තියෙන්නේ මේ කඳු මුදුනේ තවත් ඉහළට වෙන්න. මේ වීඩියෝ දර්ශනවල ඔයාලට දකින්න ලැබෙන්නේ තවත් විශාල පාෂාණ කුට්ටි බෑවුම අතරමඟ තැනින් තැන රැඳිලා තියෙන ආකාරය. මම හිතන විදියට මේ පාෂාණ කුට්ටි දකිද්දි මේ ස්ථානයේ මොකක්ද සිද්ධ වුනේ කියලා අපිට යම්කිසි අදහසක් ඇති කරගන්න පුළුවන්. අපිට දකින්න ලැබෙන්නේ එක පාරටම වැඩ නතර වුණ හෝ අතහැරලා දැම්ම ආකාරයක්. මේ අදහසත් හොඳට මතක තියාගන්න. තව පොඩ්ඩකින් මේ ගැන මම ඔයාට විස්තර කරන්නම්. ඇත්තටම හරි අපූර්ව ස්ථානයක් නේද? මේ ස්ථානයට ළඟා වෙලා නරබලා නැවත පැමිණෙන්න දවසක් ගත වෙනවා. සම්පූර්ණයෙන්ම මේ ස්ථානය ගවේෂණය කරන්න නම් දවස් 2ක් නතර වෙලා ඉන්න සිද්ධ වෙනවා. මේ ගමන අතරතුර ඔයා දකින්න ඇති අතහැරලා දාපු ග්‍රැනයිට් පාෂාණ කුට්ටි පැවතුන ආකාරය. නමුත් මේවා සියල්ලම අයත් වෙන්නේ ගල් ආකාරී සහිත ප්‍රදේශයට. ඔයා දකින්න ඇති මේ ස්ථානයට ගමන් කරද්දී අතරමඟදී හමු වුණ මෙගලිතික් පාදම් සහිත පැරණි පාලම. නමුත් මේ පාෂාණ රැගෙන ඇවිත් තියෙන්නේ මේ මාර්ගය හරහා නෙමෙයි. ඔවුන් මේ පාෂාණ කුට්ටි ගංගාව හරහා ප්‍රවාහනය කිරීම සඳහා මේ පාලම යොදාගෙන නැහැ. මේ අතහැරලා දාලා තියෙන පාෂාණ දිගේ ගමන් කරොත් අපිට දකින්න ලැබෙන්නේ ඔවුන් ගල් ආකාරයෙන් කෙලින්ම පහළට ඇවිත් ගංගාව තරණය කරලා නැගෙනහිර බෑවුම් දෙකේ ගමන් කරලා සන් ටෙම්පල් නිර්මාණය සහිත ස්ථානයට පිවිසිලා තියෙන ආකාරය. මේ ගමන් පතේ වැටලා තියෙන්නේ කිලෝමීටර් 10ක් පමණ දුර ප්‍රදේශයක් හරහා. මේ පිරිස කොහොමද ටොන් 50ක් 100ක් බර පාෂාණ කුට්ටි ප්‍රපාතයක් හරහා රැගෙන ඇවිත් ගංගාවක් තරණය කරලා අනිත් කඳු මුදුනට පිවිසුනේ? ඇත්තටම මට නම් මේ ගැන කිසිම අදහසක් නැහැ. හිතාගන්නත් අපහසු කාර්යයක්. ඔයාට පේනවා ඇති පහළට ගමන් කරන්න තියෙන්නේ විශාල බෑවුමක් හරහා. Oh, you have to jump and duck. This is definitely like a video game. Jump and duck. ප්‍රධාන ධාරාව සඳහන් කරන ආකාරයට ඉංකාවරු මේ කඳුපල්ලම් හරහා අපි දැක්ක තැවැන්ත පාෂාණ කුට්ටි ප්‍රවාහනය කරලා තියෙනවා. නමුත් ඔවුන් මේ සඳහා යොදාගෙන තියෙන්නේ කාය ශක්තිය හා කඹ විතරයි. පුලී පද්ධති, සතුන් හෝ රෝද මේ සඳහා භාවිතා කරලා නැහැ. පුරාවිද්‍යාඥයන් සඳහන් කරන මේ ක්‍රමවේද කරන්න පුළුවන්ද කියලා කවුරුවත් මේ වෙනකම් ප්‍රායෝගිකව උත්සාහ කරලා බලලා නැහැ. මේ කටයුතු මේ විදිහට සිද්ධ වුණා කියලා තාර්කිකව පිළිගන්නේ කොහොමද? පිරමීඩ නිර්මාණය කරපු ආකාරය ගැනත් ගැටලු මතුවෙන්නේ මේ නිසා. වීඩියෝස් වලින්, පත්‍රිකා වලින්, කතාවකින් ක්‍රමවේදයක් පැහැදිලි කරන්න පුළුවන්. නමුත් සැබෑ පරිසරයේ ඒ දේවල් කරන්න පුළුවන්ද කියලා ප්‍රායෝගිකව අත්දැකලා බලලා ඔප්පු කරන්න ඕනේ.
එහෙම නැතුව ඒ දේවල් පිළිගන්න බෑ. මේක ඇත්තටම ලොකු ගැටලුවක්. මෙතන ගැටලුව තමයි Taman හරියටම යම්කිසි දෙයක් ගැන දන්නවා කියලා විශ්වාස කරන පුද්ගලයෝ දෙයක් ගැන දන්නවා හඳුනාගෙන ඉවරයි කියලා විශ්වාස කරන කෙනෙක්ට අලුත් තොරතුරු ගැන ඉගෙන ගන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ප්‍රායෝගික තාර්කික තොරතුරු කොයිතරම් මතුනත් Tamanගේ අන්ධ විශ්වාසයන් නිසා ඒ තොරතුරු මගහැරිලා යනවා. මේ නිසා තමයි මම හැමතිස්සෙම වාට කියන්නේ මේ දේවල් දිහා විවෘත මනසකින් බලන්න කියලා. මන් ළඟත් හරියටම උත්තරයක් නැහැ. හැබැයි මේ දේ තමයි හරි මේක විශ්වාස කරන්න කියලා මම ඔයාව අදහසකට හිර කරන්න උත්සාහ කරන්නේ නැහැ. හැබැයි ලෝකේ පුරාවට අපි දැකලා නැති අමුතු අපූර්ව දේවල් තියෙනවා. ඒ නිසා ලෝකයට විවෘත වෙන්න. ඔයා දන්නව ඇති ගැටලුවක් විසඳගන්න විද්‍යාඥයෙක් භාවිතා කරන විද්‍යාත්මක ක්‍රමවේදය ගැන. මෙතනදී පියවර කිහිපයක් භාවිතා වෙනවා. කිසිම දෙයකට පක්ෂපාතී භාවයක් ඇති කරගන්නේ නැහැ. මේ ගැන ක්‍රිස්ටෝෆර් ඩන් The Lost Technologies of Ancient Egypt කියන ඔහුගේ ග්‍රන්ථයේ සඳහන් කරලා තියෙන ආකාරය ගැන මම කලින් කොටසකින් ඔයාට විස්තර කරලා තියෙනවා. ඒ නිසා ඒ ගැන ආයෙත් කතා කරනවට වඩා මට පෙන්වලා දෙන්න අවශ්‍ය වුණ කාරණය මම මතු කරන්නම්. මේ කරුණ දිහා බලන්න. ඒ තමයි ගැටලුවේ අපහසුම අංකයන් ගැන ආමන්ත්‍රණය කිරීම. ඔලන්ටිටුම්බෝල දකින්න ලැබෙන තැවැන්ත පාෂාණ කුට්ටිවලට මේ දේ අදාළ කරගත්තොත් අපිට ආමන්ත්‍රණය කරන්න වෙන්නේ මේ පාෂාණවල තැවැන්ත බරහා ඔවුන් ඒවා ප්‍රවාහනය කරලා තියෙන ප්‍රදේශය. ඔයා ඕනි තරම් දැකලා ඇති පිරිසක් එකතු වෙලා ටොන් එකක් හෝ දෙකක් බර වස්තුවක් කුඩා රෑම්පයක් හරහා කෙටි දුරක් ඇදගෙන යවිත් සිදු කරන පරීක්ෂණ. ප්‍රධාන ධාරාවේ විද්‍යුතුන් මේ පරීක්ෂණ නිදසුන් විදියට පෙන්වලා දීලා තමයි මේ හැම කටයුත්තක්ම සිද්ධ කරේ කියලා ගැටලුව විසඳන්න උත්සාහ කරනවා. ඔවුන්ට අනුව අපි මේ දකින ප්‍රවාහන අභියෝගය ඉන්කාවරු ජයගෙන තියෙන්නේ මේ ආකාරයට. හැබැයි මේ ගැටලුව තාමත් විසඳිලා නැහැ. මම කලින් කොටස් වලින් මේ දේවල් ගැන සවිස්තරව සාකච්ඡා කරලා තියෙනවා. ඒවල ලින්ක්ස් ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා. මේ දේ සිද්ධ කරපු ජනතාව කවුරුණත් ඔවුන්ගේ හැකියාවන් අපේ නූතන හැකියාවන් සමග සංසන්දනය කරන්න පුළුවන්. නමුත් ඊට කලින් මුලින්ම මේ පැරණි පිරිසට මුහුණ දෙන්න සිද්ධ වුණ අභියෝගයේ මොන වගේ එකක්ද කියලා අපි හඳුනාගෙන ඉමු. මුලින්ම ඔවුන් මේ පාෂාණ කුට්ටි ගල්ලා කරෙන් පහළට රැගෙන ඉන්න ඕනේ. ඊට පස්සේ ටොන් 80ක් හෝ 90ක් බර මේ පාෂාණ කුට්ටිය වේගයෙන් ජලය ගලාගෙන යන පළල් ගංගාවකින් එහාට රැගෙන යන්න ඕනේ. 1900 ගණන්වල හයිරන් බින්ග්හැම් පේරුවල ගවේෂණ කටයුතු සිද්ධ කරද්දී මේ දේ කොයිතරම් අපහසු කාර්යයක්ද කියලා විස්තර කරලා තියෙන විදිය ගැන මාචු පිචු ගැන කතා කරද්දී මම සඳහන් කරා ඔයාට මතක ඇති. නමුත් ඔහු රැගෙන ගිහින් තියෙන්නේ රාත්තල් 60ක බරක්. ආසන්න වශයෙන් කිලෝග්‍රෑම් 25ක බරක්. නමුත් මෙතනදී අපි කතා කරන්නේ කිලෝග්‍රෑම් 80000ක බරක් ගැන. මේ පරණ වීඩියෝ කොටස බලලා ඒ ගැන මතක් කරගන්න. මාචු පිචු දක්වා ගමන් කරන මාර්ගය නිර්මාණය කරන අතරතුර උරුබම්බා ගංගාව හරහා නව පාලමක් නිර්මාණය කරන්න සිද්ධ වෙලා තියෙනවා. මේකට හේතුව ඔහු කලින් වසරේ නිර්මාණය කරන ලද පාලම වාර්ෂිකව ඇතිවෙන ජල ගැලීමට හසු වීමෙන් විනාශ වුණ නිසා. ඔහුගේ ග්‍රන්ථයේ පිටු කිහිපයක්ම වෙන් කරලා තියෙනවා මේ පාලම නිර්මාණය කිරීමේ දුෂ්කර කාර්යය විස්තර කිරීම සඳහා. විශේෂයෙන්ම රාත්තල් 60ක් පමණ බරක් රැගෙන යන පුද්ගලයන්ට පහසුවෙන්ම මේ පාලම මතින් ගමන් කරන්න හැකි වෙන ආකාරයට ශක්තිමත්ව හා ආරක්ෂිතව මේ පාලම ඉදිකළ යුතු නිසා. අනිත් ගංගා තරණය කරන අවස්ථාවලදී ඔවුන් පහරු නිර්මාණය කරලා ඒ මත භාණ්ඩ ප්‍රවාහනය කරන ගමන් බඩුව දින කොටලුවන් ගංගාව හරහා පීනන්න සලස්වලා තියෙනවා. මේ ගංගා තරණය කිරීම ගැන සඳහන් කරන්නත් විශේෂ හේතුවක් තියෙනවා. ඒකට හේතුව තමයි මේ වගේ දුෂ්කර ප්‍රදේශයක මේ ආකාරයට විශාල බරක් සහිත භාණ්ඩ සමග ගමන් කරන එක කොයිතරම් අපහසු කාර්යයක්ද කියලා පෙන්වලා දෙන්න ඕනේ නිසා. විශේෂයෙන්ම මේ ඇන්ඩීස් කඳුපන්තියේ ගල්ලාකරේ ඉඳලා ඔලන්ටිටොම්බ දක්වා ගමන් කරද්දී දැවැන්ත පාෂාණ විශාල ප්‍රමාණයක් දකින්න ලැබෙනවා. මේ පාෂාණ ටොන් 10 ඉඳලා 80ටත් වඩා වැඩි බර පරාසයකට විහිදිලා යනවා. මේ වගේ තවත් පාෂාණ කොපමණ ප්‍රමාණයක් පවතිනවද කියලා තාමත් හරියටම හඳුනාගෙන නැහැ. උදාහරණයක් විදිහට ඔයා මේ දකින්නේ පුද්ගලික ඉඩමක මිදුලකින් මතුවලා තියෙන පාෂාණ කුට්ටියක කොනක්. මේ ඔයා දකින්නේ තවත් විශාල පාෂාණයක් වැලිලා තියෙන ආකාරය. Well, it sticks all the way out to there. It's a big one. Yeah. Got some pink granite here. Yeah, this is huge. Yeah, it goes from at least over here all the way down to where Kyle is on the other side. Yeah, this looks like another one here. Just well buried In the bush. Yeah. මේ වගේ දැවැන්ත පාෂාණ කුට්ටි වගාබිම්වල පවතින ආකාරය දකින්න ලැබෙනවා. පෙන් සඳහන් කරන ආකාරයට වගාබිම් කීපයකින් ඔහුට මේ වගේ පාෂාණ ගණනාවක් දැක බලා ගන්න ලැබිලා තියෙනවා. මේ පාෂාණ ඉවත් කරන්න බැරි නිසා ගොවියන් ඒ වටේට උන්ගේ වගා කටයුතු සිද්ධ කරනවා.
අපේ රටේ වෙල් ඇල්වල් මැද විශාල පාෂාණ පවතින ආකාරය ඔයා අනිවාර්යෙන්ම දැකලා ඇති. ඒ වගේම තමයි. And then down here, in the bush here, in the trees. Wow. Coming in to the cornfield here. And yeah. Nice big ass stone. Check it out. Yet another lazy stone, and then there's one here, one over there. Anybody want another? Another one over there. There's actually another one buried just here, I think, right? ගල්ලාකරේ ඉඳලා ඔලන්ටිටොම්බු දක්වා පවතින පාෂාණ කුට්ටිවල කල්වැඩකරුවන්ගේ ක්‍රියාකාරකම්වල සාධක දකින්න ලැබෙනවා. පුදුම හිතන කාරණේ තමයි මේ පාෂාණවල දකින්න ලැබෙන සලකුණු සමාන වෙන්නේ ලෝකයේ වෙනත් ස්ථානවල දකින්න ලැබෙන දෘಢ පාෂාණ ලබාගත් පැරණි ගල්ලාකරවල දකින්න ලැබෙන සලකුණු වලට. විශේෂයෙන්ම ඊජිප්තුවේ පවතින ගල්ලාකරවලට. මේ ස්ථානයේ පාෂාණවලත් හැන්දකින් හුරුලාගත් වගේ දිස්වෙන සලකුණු දකින්න ලැබෙනවා. මේ සලකුණු සමාන වෙන්නේ ඊජිප්තුවේ අස්වාන් ගල්වලේ දකින්න ලැබෙන හුරුලාගත් වගේ දිස්වෙන සලකුණු වලට. තවත් හොඳම උදාහරණයක් තමයි ගීසා සංකීර්ණයේ පිහිටලා තියෙන තුන්වන පිරමීඩයේ දකින්න ලැබෙන ග්‍රැනයිට් කේසින් ස්ටෝන්ස්. I see them here too. Bam. What's that? Bam. Oh, the scoops. Look at the scoops. Yeah. They are clear. If you get closer here, you will see. Okay. Sorry. Careful with the cactus, huh? It's very spiky. Spiky cactus. Scoop marks. Oh yeah, look at them. I mean, that is super clear Very scoop marks flat. right there. I mean, flat-ish. This is quarry flat surface on the top. You should see it from here. It's like this is literally quarry scoop marks. Okay, I'll come over there. Like, should scan this maybe too. I don't know. I do have my iPad. No, is there nub as well? Oh yeah, there's a Nub. nub. Oh yeah, I see the scoops. See the scoops? Like, look at that. That's like the deep. Like this is what you see on the surface of. Yeah, I mean, this is exactly what's at Aswan. yeah. It's exactly what's at Aswan. That's insane. A little more moss than S1. Yeah, a little more, potentially a little more humid than Aswan. Yeah. It's pretty, might get more rain here. Yeah, that's amazing. තවත් වගාබීමක අපූර් පාෂාණ කුට්ටියක් දකින්න ලැබෙනවා. මේ පාෂාණයේ නම් හුරුලාගත් වගේ දිස්වෙන සලකුණු අපිට පැහැදිලිව දැක බලා ගන්න පුළුවන්. Look at this. Massive scoop marks on this thing. I mean, that looks just like the quarry at Aswan. It's a big old block in this bush. Yeah, these are the scoop marks that are just like. Yeah. Egypt. It is, yeah. So check it out. This is the one of the lazy stones up at Ollantaytambo. In fact, we spin it around. You can see the quarry, like the Sun Temple site up there. The quarry is above, up, where are we? Over actually through there on that mountainside. A lot of them have scoop marks, and on the a lot of the other stones you see it in Cusco, everywhere else, but this one in particular has very well defined scoop marks that very much match what you see at Aswan Quarry in Egypt. Obviously it's been shaped, or it's in the process of being shaped, and it was left here along with about 20 or 30 other stones that are on the path from that quarry up to the Sun Temple at Ollantaytambo. It's quite a mystery. ඔවුන් ප්‍රවාහනය අතින් අත්පත් කරගෙන තියෙන මේ ජයග්‍රහණය ගැන නූතන කාලේ අපි ටොන් 100ක බරපරස්සයකටත් වස්තුවක් ප්‍රවාහනය කරන්න උත්සාහ කරන ආකාරයත් සමග සංසන්දනය කරලා වටහා ගන්න පහසු ආකාරයට විස්තර කරන්න මම උත්සාහ කරන්නම්. ඒ සඳහා ගැලපෙන උදාහරණයක් මම යොදා ගන්නම්. ගොඩක් අය හිතන් ඉන්නේ නූතන කාලේ ටොන් 100ක බරක් එහාට මෙහාට ප්‍රවාහනය කරනවා කියන එක හරි පහසු කාර්යයක් විදිහට. නමුත් ඇත්තටම මේ දේ හරි අපහසු කාර්යයක්.
මේ සඳහා හොඳ සැලසුම් කරණයක් සූදානමක් හා ඒ සඳහාම විශේෂ වුණ උපකරණ හා යන්ත්‍ර සූත්‍ර අනිවාර්යයෙන්ම අවශ්‍යයි. දශක ගණනාවක් පුරාවට දකුණු අප්‍රිකාවේ සේවාවල නිරත වුණ වාෂ්ප බලයෙන් ක්‍රියා කරන පැරණි දුම්රිය එන්ජිමක් නැවත තමන්ගේ රටට රැගෙන යන්න ස්කොට්ලන්තයේ ඉංජිනේරුවන් කණ්ඩායමක් උත්සාහ කරා. ඔවුන්ට අවශ්‍ය වුණේ මේ දුම්රිය එන්ජිම ග්ලාස්ගෝ වලට රැගෙන ඇවිත් නැවත සංරක්ෂණය කරලා කෞතුකාගාරයක ප්‍රදර්ශනයට තබන්න. මේ දුම්රිය එන්ජිමේ වියලි බර ටොන් 90ක් වෙනවා. මේ විදිහට බලද්දි පේරුවල ශුද්ධ වූ නිම්නයෙන් ලබාගත් දැවැන්ත පාෂාණ කුට්ටි බහුතරයකට බරින් සමානයි. මුලින්ම ඔවුන්ට මේ දුම්රිය දකුණු අප්‍රිකාවෙන් රැගෙන එන්න නැවකට පටවා ගන්න වරායකට ප්‍රවාහනය කරන්න සිද්ධ වුණා. ඔවුන්ගේ සැලසුම් බවට පත් වුණේ මේ දුම්රිය එන්ජිම තේලරකකට පටවාගෙන ට්‍රක් රථයකින් වරාය දක්වා ප්‍රවාහනය කිරීම. තේලරකට පටවා ගැනීම සඳහා ඒ දක්වා ගමන්පතයක් නිර්මාණය කරන්න හා දබරයකින් අදින්න සිද්ධ වෙනවා. මෙතනදී දුම්රිය එන්ජිමකට රෝධ පවතින නිසා මේ දේ යම් තාක් දුරට පහසු කාර්යයක් බවට පත් වෙනවා. නමුත් ඇන්ඩිස් කඳුපන්තියේ පවතින දැවැන්ත ග්‍රැනයිට් පාෂාණ කුට්ටි වලට නම් රෝධ තිබුණේ නැහැ. නමුත් ඔවුන්ට ගැටලුවකට මුහුණ පාන්න සිද්ධ වුණා. ඔවුන් මේ සඳහා යොදාගත්ත ඇක්සල් 5ක් සහිත ටේලරක මේ කාර්ය සඳහා යෝග්‍ය නෑ කියලා ඔවුන්ට වැටහෙන්න පටන් ගත්තා. දකුණු අප්‍රිකාවේ පොලිසිය මේ දැවැන්ත බර ඔවුන්ගේ මහා මාර්ගවල ධාවනය කිරීම තහනම් කරා. නමුත් මේ සඳහා ගැලපෙන වෙනත් ටේලර් එකක් කිලෝමීටර් 1000ක දුර සීමාවක් ඇතුළත තිබුණේ නෑ. මේ නිසා ඔවුන් මේ පැරණි දුම්රිය නැවත රේල් පාරක තියලා ඩීසල් එන්ජින් එකකින් ඇදගෙන යන්න තීරණය කරා. නමුත් ගැටලුව තමයි මේ පැරණි දුම්රිය එන්ජිමේ තිරිංග ක්‍රියා කරන්නේ නෑ. මේ නිසා ටොන් 90ක් බර පැරණි දුම්රිය එන්ජිමක් රේල් පීල් මත ගමන් කරද්දී ඒක ඇදගෙන යන ඩීසල් එන්ජිමට මේ බර සහිතව තිරිංග යොදන්න හැකියාවක් නෑ. මේ නිසා පල්ලම් වල ගමන් කරද්දී තිරිංග ක්‍රියා කිරීම පාලනය කිරීම සඳහා ඔවුන් තවත් හිස් පෙට්ටි 10ක් මේ එන්ජිමට සම්බන්ධ කරා. දුම්රිය මාර්ග ගැන කතා කරද්දී තවත් අපූර්ව තොරතුරක් අපිට හඳුනා ගන්න පුළුවන්. දුම්රිය මාර්ගයක අංශයකට වඩා වැඩි ආනතියක් දකින්න ලැබෙන්නේ ඉතා කලාතුරකින්. මේ නිසා දුම්රිය මාර්ගයක අපිට දකින්න ලැබෙන්නේ සෞම්‍ය ආකාරයට නිර්මාණය කරන ලද කන්දක් හෝ පල්ලමක්. මේ නිසා තමයි ගොඩක් අය රේල් පාරවල් වලින් ඇවිදගෙන යන්නේ. ගමන් මහන්සිය අඩු නිසා. නමුත් ශුද්ධ වූ නිම්නයේ නම් පිට දකින්න ලැබෙන්නේ විශාල ආනතියක් සහිත ප්‍රපාත. නමුත් ඔවුන් කොහොම හරි ටොන් 100ක් බර පාෂාණ කුට්ටි පහළට ප්‍රවාහනය කරලා දුම්රිය මාර්ගයකට වඩා විශාල ආනතියක් සහිත කඳුමුදුන් වලට මේ පාෂාණ කුට්ටි නැවත රැගෙන ඇවිත් තියෙනවා. කොහොම හරි මේ දුම්රිය එන්ජිම වරායට රැගෙන ආවා. නමුත් උන්ට තවත් ගැටලුවක් මතුවුණා. වරායේ තිබුණ දොඹකර හා නැවේ තිබුණ ඔසවලා ගන්නා දැවැන්ත දොඹකරේ මේ කාර්යයට යෝග්‍ය නෑ කියලා ඔවුන් හඳුනාගත්තා. මේ නිසා මේ දැවැන්ත දුම්රිය එන්ජිම ඔසවලා නැව ඇතුළට පාගන්න ඔවුන් වෙනත් දැවැන්ත දොඹකරයක් මේ වරායට රැගෙන එන්න සිද්ධ වුණා. මේ දුම්රිය එන්ජිම එංගලන්තයට රැගෙන ආවට පස්සේ ඔවුන්ට තවත් ගැටලුවකට මුහුණ පාන්න සිද්ධ වුණා. ටොන් 100කට වඩා බරක් උසවන්න පුළුවන් දොඹකරයක් නැවට ආසන්නයෙන් වරායි ස්ථාපනය කරා. නමුත් මේ දොඹකරයට මේ බර නැවෙන් ඔසවලා කැරකිලා වරාය මත තියන්න අවශ්‍ය පරාසය මදි. බොහෝමයක් දොඹකරවලට ඒ වගේ ප්‍රමණ කේන්ද්‍රය ඇතුලේ ටොන් 100ක බරක් කෙලින් ඉහළට ඔසවන්න පුළුවන්. නමුත් මේ සීමාවෙන් එළියට මේ බර කරකවලා තියන්න හැකියාවක් නැහැ. දොඹකරයක් කියන්නේ විශාල ලීවරයක්. මේ නිසා දොඹකරේ පෙරලිලා යන්න පුළුවන්. මේ සඳහා සුදුසු ටොන් 1000ක බරක් ඔසවන්න පුළුවන් දොඹකරයක් ඔවුන් මේ ස්ථානයට රැගෙන ඉන්න කටයුතු කරා. ටොන් 100කට වඩා අඩු බරක් නැවකින් ඔසවලා වරාය මත තියන්න දැවැන්ත දොඹකරයක් කන්ටේනර් පහළුම් කිහිපයක රැගෙන ඇවිත් මේ ස්ථානයේදී එකලස් කරන්න ඔවුන්ට සිද්ධ වුණා. නූතන දියුණුව අපිට ටොන් 100කට වඩා අඩු බරක් ප්‍රවාහනය කරන එක කොයිතරම් අපහසු කාර්යයක්ද කියන එකට මේ හොඳම නිදසුනක්. හිතලා බලන්න. මේ සඳහා කොයිතරම් සැලසුම් කරණයක්, සූදානමක්, තාක්ෂණයක් හා වෙහෙසක් දරන්න ඕනද කියලා. අපි හිතනව තරම් මේ දේවල් පහසු නෑ. හිතලා බලන්න. අතීතයේ ඉහළ ඇන්ඩිස් කඳුපන්තියේ ජීවත් වුණ ජන පිරිසක් කාය ශක්තිය හා කඹ පවණක් යොදාගත්ත ප්‍රාථමික තාක්ෂණයක් භාවිතා කරලා ටොන් 80කට වඩා බර දැවැන්ත පාෂාණ කුට්ටි දුසිම් ගණනාවක් ප්‍රපාතාකාර කඳු බෑවීමකින් පහළට රැගෙන ඇවිත් සැඩ ජලපහරක් සහිත ගංගාවක් තරණය කරලා නැවත ඉහළ ආනතියක් සහිත කඳු මුදුනකට ප්‍රවාහනය කරා. විවෘත මනසකින් මේ තොරතුරු දිහා බලන ඔයාට මේ දේ කොයිතරම් ප්‍රායෝගිකද කියලා වැටහෙනවා ඇති. මේ කතා බහ ඉවර කරන්න කලින් අවසානයේ විදියට මට කතා කරන්න ඕනේ මේ පාෂාණ කුට්ටිමකින් අපිට කියාපාන්න උත්සාහ කරන කතාව ගැන. ඔලන්ටි ටොම්බෝවල සන් ටෙම්පල් නිර්මාණයේ නැවත ඉදිකිරීම වල සාධක අපිට දකින්න ලැබෙනවා. ඒ වගේම මේ ස්ථානය හා පේරුවල ශුද්ධ වූ නිම්නයේ පුරාවට පවතින ඓතිහාසික ස්ථානවල එකිනෙකට වෙනස් හා විවිධ මට්ටම් වලට අයත් ඉදිකිරීම් ශෛලියන් අපිට හඳුනා ගන්න පුළුවන්. මම විශ්වාස කරන විදියට මේ නිර්මාණ ක්‍රිස්තු වර්ෂ 15 වෙනි හා 16 වෙනි සියවස්වල ජීවත් වුණ ඉන්කාවරුන්ට වඩා ඉතා ඈත අතීතයකට ගමන් කරනවා. අපි කතා කරා මේ ස්ථානයේ දකින්න ලැබෙන මෙගලිතික් නිර්මාණවල හා ඊජිප්තුවේ පවතින නිර්මාණවල දකින්න ලැබෙන සමාන ගති ලක්ෂණ ගැන.
විශේෂයෙන්ම කීසාවල වැලි ටෙම්පල් එක එක සමාන මතුපිට නිමාවක්, එක සමාන කාදන ලක්ෂණ හා එක සමාන උපකරණ භාවිතය නිසා සටහන් වුණ සලකුණුත් අපි හඳුනාගත්තා. විශේෂයෙන්ම හැන්දකින් හූරලාගත්තා වගේ දිස්වන සලකුණු. විශේෂයෙන්ම හැන්දකින් හූරලාගත්තා වගේ දිස්වන සලකුණු පාෂාණ කිහිපයකම පවතින ආකාරය අපි දැක්කා. ප්‍රවාහනය ඇතුණුත් අපිට සමානකම් හඳුනා ගන්න පුළුවන්. ගල් ආකාරයේදී මේ පාෂාණ කුට්ටි යම් තාක් දුරට හැඩ කරලා අවශ්‍ය ස්ථානයට ප්‍රවාහනය කරාට පස්සේ ඔවුන්ට අවශ්‍ය ආකාරයට හැඩ කරලා තියෙනවා. මේ තේම ඊජිප්තුවෙත් සිද්ධ වෙලා තියෙන ආකාරය අපිට හඳුනා ගන්න ලැබෙනවා. ඊජිප්තුවෙත් ස්ථාන කිහිපයක් භාගයට වැඩ අවසන් කරලා තියෙන ආකාරය ගැන අපි කලින් කොටස් කිහිපයකින්ම කතා කරා. මේ ස්ථානවල දකින්න ලැබෙන පාෂාණ කුට්ටිවලත් වැඩ නිමා වෙලා නැහැ. කීසා සංකීර්ණයේ 3 වෙනි පිරමීඩයේ වැඩ අවසන් වෙලා නැහැ. ආබිඩෝස් වල ඇසිරින් නිර්මාණයත් ඒ වගේමයි. සෙරපියම් වලත් වැඩ අවසන් නොකරපු ගල් පෙට්ටකම් අතරමඟ අතහැරලා දාලා තියෙන විදිහ අපිට දකින්න ලැබෙනවා. මම දකින විදිහට අපිට ඔලන්ටි ටොම්බවලත් දකින්න ලැබෙන්නේ මේ දෙයමයි. නිම නොවුන උත්සාහයක්. යම්කිසි අභාග්‍ය සම්පන්න දෙයක් මෙතන සිද්ධ වෙලා තියෙනවා. යම්කිසි හේතුවක් නිසා නිර්මාණකරුවන්ට ඔවුන්ගේ කාර්යයන් නතර කරන්න සිද්ධ වුණා. මේ ස්ථානයේ මුදුනේ විශාල ව්‍යසනයක් සිද්ධ වෙලා තියෙන බවට සාධක අපිට හඳුනා ගන්න පුළුවන්. බලන්න මේ තැවැන්ත පාෂාණ කුට්ටි දෙපැත්තට විසිරලා තියෙන ආකාරය දිහා. සමහර පාකෙට වැලිලා ගිහින් ගල් ආකාරයට ගමන් කරන මාර්ගයේ අතරමඟදීත් අපි මේ දේ දැක්කා. ඒ පාෂාණ කුට්ටිත් සම්පූර්ණයෙන්ම හෝ අඩ වශයෙන් අවසාදිත සැරයකින් වැහිලා ගිහින් පේන විදියට යම්කිසි ව්‍යසනකාරී සිදුවීමකට මේ ප්‍රදේශය මුහුණ දීලා තියෙනවා. යම්කිසි විශාල ජල පහරක් මේ නිම්නයේ හරහා ගලාගෙන ගියාද මේ නිම්නයේ ඉහළ කොටස්වල පවා ජල පහරකට හසු වුණ සාධක දකින්න ලැබෙනවා. ජල පහරක් සමග ගලාගෙන ආව අවසාදිත දියලු නිදිහා ගංගාවල දකින්න ලැබෙන රවුම් පාෂාණ මේ කඳුවල දෙපැත්තෙන්ම දකින්න ලැබෙනවා. තවත් විශේෂම කාරණයක් තමයි ඉන්කාවරුන්ගේ ඉකුම්පචා ඉදිකිරීම් ශෛලියට නිර්මාණ ඉදිකරලා තියෙන්නේ මේ අවසාදිත ස්තරය මත. නමුත් මෙගලිතික් ඉදිකිරීම් පවතින්නේ මේ ස්ථානයට පහළින්. හැමතිස්සෙම පිහිටි පාෂාණයත් සමග සම්බන්ධ වෙලා. මේ අනුව බලද්දී මෙගලිතික් නිර්මාණ ඉදිකරලා තියෙන්නේ මේ ජල පහරට කලින් වෙන්න පුළුවන්. මේ ජල පහර නිසා මේ ශිෂ්ටාචාරයට ඔවුන්ගේ කාර්යය නතර කරන්න සිද්ධ වුණා වෙන්න පුළුවන්. මේ සිදුවීම් වලට පසු කාල සීමාවක ඉන්කාවරුන්ගේ අලුත් වැඩියා කිරීම සිදු වුණා වෙන්න පුළුවන් හැකියාවක් පවතිනවා. නමුත් මේ කාලරාමුව හා හේතුව කියන දෙකම අනුමාන කිරීම විතරයි. සමහර විට මේ දේ ගෝලීයව සිදු වුණ මහා ව්‍යසනයක් වෙන්න පුළුවන්. මේ නිසා ලෝකේ පුරාවට සිදු වුණ ඉදිකිරීම් කටයුතු එක පාරටම ඇන හිටියා වෙන්න පුළුවන්. සමහරක් විට මේ දේ ඇන්ඩිස් ප්‍රදේශයට පමණක් බලපාපු සිදුවීමක් පමණක් බවටත් වෙන්න පුළුවන්. නමුත් පැහැදිලිම කාරණේ තමයි ඔවුන්ගේ ඉදිකිරීම් කටයුතු එක පාරටම නතර කරන්න සිද්ධ වුණ යම්කිසි හේතුවක් මතුවලා තියෙනවා. මේ කාල සීමාවෙදී ඔවුන් ඉදිකරමින් හිටියා. මම දකින විදියට මේ ස්ථානයේ වැඩ අවසන් නොවුන ඉදිකිරීමක්. හේතුවක් නැතුව මේ විශාල පාෂාණ කුට්ටි තැනින් තැන අතහැරියා වෙන්න බෑ. මේ වගේ තැවැන්ත පාෂාණ ගල් ආකාරයෙන් වෙන් කරගන්න මේ ස්ථානයට ප්‍රවාහනය කරන්න විශාල වෙහෙසක් හා සම්පත් විශාල ප්‍රමාණයක් වැය කරන්න ඕනේ. එහෙම රැගෙන ඇවිත් නිකම්ම අතහැරලා දායිද? ඔවුන්ට අවශ්‍යතාවයක් නැති වුණත් මේ පාෂාණ කුට්ටි කුඩා කොටස් වලට වෙන් කරලා ඔවුන්ගේ වෙනත් ඉදිකිරීම් සඳහා යොදා ගන්න තිබ්බා. නමුත් එහෙම වෙලත් නැහැ. මේ පාෂාණ කුට්ටි එකපාරටම අතහැරලා දාලා හෙමින් ඒවා මහ පොළොවට හා කාලයට ග්‍රහණය වෙලා ඔලන්ටි ටොම්බු කියන්නේ හරි අපූර්ව ස්ථානයක්. ඒ වගේම අභිරහසකට නවාතැනක් බවට පත් වුණ ස්ථානයක්. දවසක අනිවාර්යයෙන්ම බලන්න යන්න වටින තැනක්. එහෙම නේද? ඉතින් මේ ගැනත් හිතලා බලන්න. ඒ වගේම ඔයාගේ අදහසත් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. මගේ වීඩියෝස් බලනවට ඔයාට ගොඩක් ස්තුතියි. වෙනද වගේම කියන්න තියෙන්නේ මම කියන නිසා මේ තොරතුරු එකපාරටම පිළිගන්නවත් එහෙම නැත්නම් පැත්තකට විසි කරලා දාන්නවත් හදිස්සි වෙන්න එපා. විවෘත මනසකින් හොඳට හිතලා බලන්න. තව තොරතුරු හොයලා බලන්න. ඔයා හොයාගන්න තොරතුරු මාත් එක්කත් බෙදා ගන්න. අද මේ කොටසින් ඔයා අලුත් දෙයක් දැනගත්තා නම් අනිත් අයටත් ඒ දේවල් කියලා දෙන්න. ඔයා මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න. ඒ වගේම අනිත් අයටත් දැනගන්න ෂෙයා කරන්න. අනිවාර්යයෙන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. තවත් කොටසකින් අපි හම්බෙමු. ඔයාට සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මම භෞතික